අපේ ඇවියට ගේම සෙල්ලම් කරමු. මම ඇවියට ගේම මේජර් ඕපන් කරගන්නම්. හරි ඕපන් කරලා පස්සට බලා ගන්න පුළුවන් මේජර් අපේ ඇවියට ගේම් එක තියෙනවා. ඉතින් මෙතනින් මම අද 100x ප්‍රොෆිට් එකක් ගන්න තමයි යන්නේ. කියන්නේ අපි ප්‍රොෆිට් එක 100 කින් ගුණ කරලා ගන්න තමයි යන්නේ. මම බලමු කොහොමද කරන්න කියලා මේක. මුලින්ම මම උඩ එක රුපියල් 500කට දා ගන්නවා. යට එක රුපියල් 100කට දාගෙන මෙතන මම බෙට් එක ප්ලේස් කර ගන්නවා. ඒ වගේම මම උඩ එක මේකේ බෙට් එක දානවා. 1.5න් අවුට් වෙන. ඊට පස්සේ යට එක මම අවුට් කරගන්නේ 100. ඉතින් රුපියල් 100ක් ගියා කියන උරන්නේ නැහැ. 500න් අපිට ප්‍රොෆිට් එක එන්න නිසා අපි මේ 100 උඩරිම යමු 100x එක යන්න පුළුවන් නේද කියලා බලන්න. ඉතින් මම ඔන්න 500 ගත්තා. හරි. ඊළඟ අපි දාමු. මෙතන මම 500 ඔන්න දැම්මා. 100ක් දැම්මා. අපි බලමු මෙතන අපිට කොහොමද ප්‍රොෆිට් එක එන්නේ කියලා. මම 500 ගන්න 1.5න් 100 අපි යවනවා. ඔන්න මම 500 ගත්ත එළියට. ඔන්න 500න් 815ක් අපිට ප්‍රොෆිට් හම්බුණා. දැන් අපි 100 යවන්න තමයි තියෙන්නේ. අපි බලමු 100 කොච්චරක් දුර ඇයිද කියලා. 100 තාම යනවා. 6.53ක් ගියා. ඉතින් අපිට ගන්න තිබ්බ සාමාන්‍යයෙන් මම මේක ස්ටාර්ට් කරගන්න බෙට් එක. අර වේද මම 500 ලිට ගන්නවා. මම 100 යවනවා. අපි බලමු 100 කොච්චරක් ගිහලා අපිට ගන්න පුළුවන් ඒද කියලා. ඊට තව යනවා මේක. 6ක් ගියා, 7ක් ගියා, 8ක් ගියා, 9ක් ගියා, 11ක් ගියා. ඒක 11ක් කරන් ගියා අපිට ගන්න තිබ්බ එක. ගන්න බැරි වුණා. ඉතින් ඔන්න මම මේක දැන් අපේ බෙට් එක ස්ටාර්ට් කරගන්නවා. මේකත් ස්ටාර්ට් කරගන්නවා. ඉතින් දැන් බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න මම මේක එලිට ගත්තා. ඔන්න 12300ක් වින් කරා. වෙලාවට ඒක එලිට ගත්තින් අපිට වැඩේ හරි ගියා. ඉතින් මම දැන් මේකට දාන්නේ නැහැ. මේකට මම 100 විතරයි දාන්නේ. අපි බලමු මෙතනින් මොකක් වේද කියලා. ඔන්න මම 100 විතරයි යවලා තියෙන්නේ. දැක්කනේ ඒකට මම 10 දාලා තිබ්බනම් මේක අපිට ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අපි මෙතන ඔටෝ බෙට් පැත්තට ගියොත් මම මෙතන ඔටෝ බෙට් පැත්තෙන් දාගන්න. මේක 1. මේ ගමු 1.5න් එළියට. ඊට පස්සේ යට එක අපි ගමු ඔටෝ බෙට් එක. අපි 10ට දාගමු. 10න් කෑෂ් අවුට් වෙන්න දාගමු. ඒක රුපියල් 200ක් දාගමු. ඔන්න මම බෙට් එක ස්ටාර්ට් කරගන්නවා. අපි දැන් මේ ප්‍රොෆිට් එක කොහොමයිද කියලා බලමු අපි. ඉතින් වැඩේ ස්ටාර්ට් කරලා තියෙන අපිට කැමති වෙලාවක මේ එළියට ගන්න පුළුවන්. එහෙනම් කිසි ප්‍රශ්නයක් එන්නේ අපිට. අපිට කැමති වෙලාවක මේක එළියට ඇදලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔටෝ කෑෂ් අවුට් කරගෙන ඉන්න නැතුව අපිට මේක එළියට ගන්න පුළුවන් කලින්ම. බලමු වැඩේ කොහොමද වෙන්නේ කියලා. ඔන්න මම ස්ටාර්ට් කරලා තියෙන දෙකම. අපි බලමු මෙතෙන් ප්‍රොෆිට් එක අපිට කොහොම එයිද කියලා. ඉතින් ඔන්න 20000ක් තමයි දාලා තියෙන්නේ මේකට. මේ සාමාන්‍ය වා පොඩි මුදලක් දානවා නම් ඔයාට සාමාන්‍ය ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් මේකෙදි. ඉතින් ඔන්න එක කෑෂ් අවුට් එකක් අපිට ආවා. ඔන්න මම මෙතනමුත් 200 තමයි යනවා ගමන් තියෙන්නේ. 200 ඔන්න අපේ අවුලක් ගියා. මෙතන ඔටෝ කෑෂ් අවුට් එකටලා තිබ්බට ඔටෝ කෑෂ් අවුට් එක එළියට ආවේ නැහැ. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. ඔන්න අයමත් දාලා තියෙන්නේ. ඔන්න අයමත් 30000ක් ඔටෝ කෑෂ් අවුට් වුණා. හරි. අයමත් මම මේක දාගන්නම්. මෙතනින් 20යි. මෙතනින් 200 දාගන්නම්. හරි. මේ විදිහට මේක ස්ටාර්ට් වෙනවා. ඉතින් අපිට කැමතිලා මේක එලිට ගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න 1.50 අම 30000ක් එලියට ආවා. ඔන්න 1.90ක් දක්වා මගේ ප්‍රයිස් එක වැඩි වුණා. ඉතින් අපි තව එකක් දැම්මොත් එහෙම එතනින් යන්න chance එකක් තියෙනවා. ඒ හින්දා අපි මේකට දාන්න තියමු. මේක 200 දාලා තියන්න තිබ්බේ අපරාධේ. ඉතින් ඔන්න එකත් 1.64ක් ගියා. අපි ඔන්න මේකට දාලා තියෙන්නේ යටින් 200 දාලා තියෙන්නේ. අපි බලමු මොකක් වේද කියලා මේකෙදි. අදින් 200 යනවා තාම. අපි බලමු මේක 10ට නගයි යයිද කියලා. මේ යට 200. අපි 10න් කෑෂ් අවුට් වෙන්න දාලා තියෙන්නේ.
2.95ක් ගියා. හරි. දැන් මම මේක ස්ටාර්ට් කරගන්න. නම් මේක ස්ටාර්ට් කරලා තියෙනවා. ඔයාට සාමාන්‍යයෙන් ඔයාට හරියන ගාන ප්‍රොෆිට් එකක් આવුත් එimhe ඔයාට මේක ඊට අදලා ගන්න පුළුවන්. ඒ හින්දා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාට ඇති කියලා හිතන ගානට ප්‍රොෆිට් එක ඔයාට ආවනම් ඔයාට ඊට ගන්න පුළුවන්. ඒ හින්දා බය වෙන්න දෙයක් නැහැ. ගොඩක් දුරට සෙල්ලම් කරන්න යන්න එපා. ගොඩක් දුරට සෙල්ලම් කරන්න ගියොත් එimhe ඔයාගේ සල්ලි ටික නැති වෙන තාම වෙන්නේ. ඒ හින්දා පොඩක් ලිමිට් එකක් තියෙනවා. මගේ බැලන්ස් එකේ තිබ්බේ 1.78යි දැන් 1.96ක් තියෙනවා. පේනදි ප්‍රොෆිට් එක. මම ගිහලා ප්‍රොෆිට් ලිස්ට් එක පෙන්නවොත් එහෙමයි බෙට් හිස්ටරි එකේ ඔයාට වෙනදී මෙතනින් 27000යි මෙතනින් 30000යි මෙතනින් 30000යි මෙතනින් 30000යි අන් ඒ වගේ ප්‍රොෆිට් කරලා තියෙනවා. ඉතින් ඔයාට පේනවා ඉතින් කොහොමද ප්‍රොෆිට් කරන් තියනවද කියලා. ඉතින් ඔයාට මේ ගේම් එක සෙල්ලම් කරලා මේ වගේ ප්‍රොෆිට් කරන්න පුළුවන්. අයිල පුළුවන් නම් කැමති කට්ටිය try ගේම් එක හොඳ ගේම් එකක්. ඔයාට ප්‍රොෆිට්